අපාතරින් වෙන්වී ගිය සියලු ආත්මයන් සමිතනන් වහන්සේ වෙත ඔසවා තැබීම සඳහා මනුෂ්‍ය අපගේ යාඥා සටන අතිශය වැදගත් බව ශුද්ධ වූ සභා මාතාව අපට පෙන්වා දේ. සියලු භක්ති අභ්‍යාස අතුරින් අති උත්තරීතර වන්නේ දිව්‍ය පූජා යාගයයි. එක්සත් රාජධානියේ කිතුණු සංකේත සියලු ආත්මයන් වෙනුවෙන් එවන් උත්තරීතර භක්ති අභ්‍යාසයක නිරත වුණා. එක්සත් රාජධානියේ කිතුණු සංඝයේ සහභාගීත්වයෙන් ගරු කමල් කුමාර පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් රාජධානියේ වැට්ෆෝඩ්හි ශාන්ත බීඩ් මුනිදුන්ට කැප කළ දෙව්මැතුරේදී පසුගිය නොවැම්බර් 2 වනදා පැවැත්වූ සියලු ආත්මයන් වෙනුවෙන් දිව්‍ය පූජා යාගයයි මේ. මොහු මහත් ක්‍රීඩාමැදින් එන්නා. ඔහු තම සල් බැටළු පෝතකයන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තේ. සියලු සාන්තුවරයන්ගේ මංගල උත්සවාකාරයෙන් සැමරු අපි මුළු නොවැම්බර් මාසය පුරාවටම අපෙන් සමුගෙන සුසාන භූමියේ මිහිදන් කර ඇති ආත්ම මෙන්ම කිසිවෙකුගේ හවුහරණක් නොමැතිව අත්හැර දැමූ ආත්ම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරනු ලබයි. එබැවින් අද දින සුද්ධෝ විලවි ප්‍රකාශවලට අනුව සියොත් කන්දේ පීඩක කරන භෝජන සංග්‍රහයට නොහොත් ස්වර්ගික මංගල භෝජනයේට අප සැමට ආරාධනා කරන අතර සුවිශේෂය තුල ඉතු සමිදානෝ අන්තිම දිනයේදී සදාත්මික ජීවනය සඳහා අප සැම උත්සාහ කරන බවට පොරොන්දු වේ. එයින් අද දින අපෙන් සමුගෙන සුසාන භූමිවල මිහිදන් කළ ආත්ම උදෙසාද සුද්ධතින ස්ථානයේ දුක් විඳින සියලු ආත්මවලටද නිදීම ලැබෙන ලෙස ඉල්ලමින් මේ දිව්‍ය පූජා යාගයට අපි භක්තියෙන් සහභාගී වෙමු. සහෝදර සහෝදරයනි, මේ යාගය මේ නම් කියන සියලුම මාලා විදසා යාඥා කරනවා. අප සමග ලිවියවා අපෙන් වෙන්ව අපගේ ආදරණීයන්ගේ නම් John Terence Sherman Moral, Felix Moral, Joseph Silva, Mercy Silva, Peter Marasinha, Mary Marasinha. ආත්මයන්ට නිත්‍යාන්ව කියලා දෙන්න කියලා අපි ආඥා කරමු. අපි මොහොතක් යන්න. ධර්මස්තව අප හැමෝම විනිශ්චය කරනවා සුදු ස්වාමීන් වහන්සේට හැරිලා.
වහන්සේ ඔවුන්ව දයාබරව විනිශ්චය කරන්න කියා ඔවුන්ගේ පවුලට සමාව දෙන්න කියා මොහොතක් දෙවිපිය සමිඳුන් පතා යාඥා කරමු. සිත් තවුලුවන් සුව කිරීම සඳහා අප වෙත වැඩම කළා වූ ජේසුස් සමිදානනි ඔවුන්ට කරුණා කළ මැනව. පව්කරුවන් කැඳවා ගැනීම සඳහා වැඩම කළ ක්‍රිස්තුනි කරුණා කළ මැනව. යන්වහන්සේගේ දකුණු පස වැඩ සිටීමෙන් ඔවුන් වෙනුවෙන් වදහත් වන සමිදානනි ඔවුන්ට කරුණා කළ මැනව. සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔවුන්ට කරුණා කොට ඔවුන්ගේ පව් කමා කර සදාකාලික ජීවනයට ඔවුන් පමුණුවන සේක්වා. අපි යාඥා කරමු. දෙවි ස්වාමීනි සර්ව බලධාරී සදාකාලික දෙවි ස්වාමීනි සිරි කුරුසේ අභිරහස මගින් අප දිරිමත් කර වහන්සේගේ පුත්‍රයාණන්ගේ ස්ථානයේ ප්‍රසාද නිදානයෙන් ඔවුන් සලකුණු කොට ඔබ බුදුන්වහන්ගේ ශ්‍රී රුධිරයෙන් පවිත්‍ර කොට වහන්සේගේ රාජ්‍යයට අපගේ ආදරණීයන් කැඳවා ගත මැනව. ඔබ වහන්සේ තෝරාගත් භාග්‍යවතුන් අතරට ඔවුන් පිළිගැනීමට කරුණා කර මැනව. මේක අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. පළමුවන දේව ප්‍රකාශනය. යෙසායා දිවස්වරයාගේ පොතෙන් උත්සාහගත් කොටසකි. ස්වාමීන් වහන්සේ මරණය සදාටම විනාශ කර දමන සේක. සියලු බලක සමිදානන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානෙන් හා රසමස වලින් මංගල භෝජනයක් සූදානම් කරන සේක. මෙහිදී උන්වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නැමැති වලාකුළ පහ කරන සේක. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදාගෙන විනාශ කර දමන සේක. සියලු මුහුණු වලින් කඳුළු පිස දමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනගට ඇති වී තිබෙන නින්දාව පහ කරන සේක. මෙසේ වදාරන්නේ සමිදානන් වහන්සේමය. එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. බලන්න මේ අපේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ අප ගලවා ගන්න සේකයි බලාපොරොත්තු වෙන සිටියෙමු. උන්වහන්සේ අපේ සමිදානන් වහන්සේය. උන්වහන්සේ අප ගලවා ගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු. දේ වචනය මෙසේය. සමිදානෝ මගේ වේලාවේ එතුමානෝ සතපයි මානින් තනබිනේ සතපයි මානින්
කල්වියක් නොමැත්තේ ඔබේ කෙවිතෙන් මා පාද හසුවන සේක එය මාගේ නියත සැනසිල්ල වන්නේ සමිදා සුවිශේෂක ශුද්ධෝජුවන්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටවා ගත්තා වූ පාඨයකි.
පියන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙත පැමිණේ. මා වෙතට පැමිණෙන්නා මම කිසිසේත් ඉවත නොතමමි. මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ කැමැත්ත කරන පිණිස නොව. මා එවා වදාළ වහන්සේගේ කැමැත්ත කරනු පිණිසය. මා එවා වදාළ වහන්සේගේ කැමැත්ත නම් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක්කෙනෙකුවත් නැතුවන්නට නෑ. සියල්ලම අන්තිම දවසේදී මා විසින් උත්සාහන කරනු ලැබීමය. පුත්‍රයන් වහන්සේ දැක උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනෙකුම සදාකාල ජීවනය ලැබීම මාගේ පියන් වහන්සේගේ කැමැත්තය. මම අන්තිම දවසේදී ඔවුන් උත්සාහ කරන්නෙමි වදාළසේක. සුවිශේෂ වාක්‍ය නම් එසේය. පාද්‍රේ පේතුරුගේ ජීවිතයේ අවස්ථාවන් තිබෙන උන්වහන්සේ ආත්මයක් එක්ක මියගේ ආත්මවත් එක්ක කතා කරපු අවස්ථාවක් තිබෙනවා. මුනාස්පේක ඒගොල්ලෝ රැ කෑම කන වෙලාවේ පාද්‍රේ පේතුමා උඩ සැගල්ලේ උඩ කැපලකේ උඩ පල්ස් එකේ යාඥා කර ඉන්නකොට බ්‍රදර් කෙනෙක් ප්‍රාය කෙනෙක් ඕල්ටර් එක ක්ලියර් කරලා රස අස්සා මොකද්ද සුද්ධ කර ඉන්නවලු. ඒ වෙලාවේ ඕල්ටර් එක සුද්ධ කරන වෙලාවක් නෙමෙයි කවුද මේ ඉන්නේ කියලා එයා නම කියලා අහද්දී එයා වෙන බ්‍රදර් කෙනෙක් එයා වෙනුවෙන් දිව්‍ය පූජාවක් උද කරන්න කිව්වම පාද්‍රේ පිටුමන් කියන දැන් රැය වෙලා තිබෙන්නේ මං කෙට උදේට ඔයා වෙනුවෙන් දිව්‍ය පූජාවක් උද කරන්න කිව්වා. මේ ආත්මේ පාද්‍රේ පිටුමන් එක සෑහෙන තරහ වෙලා කෑ ගහලා ගිහිල්ලා තිබෙනවා. ඒ පිළිබඳව උන්වහන්සේ සෑහෙන දුකටපත් වෙලා තියෙනවා. හේතුව එයා පෞවෙන්න දිව්‍ය පූජා පුද කිරීම නිසා අර කාලවක වානුවේ ගින්නෙන් දැවෙන ආත්මය බේරා ගන්න කල්ගත වුණා කියන පිළිබඳව උන්වහන්සේ දුකටපත් වුණා කියලා සඳහන් වෙනවා. සමහර වෙලාවට සිහිනෙන් දකින්නවා ඔයගොල්ලන්ගේ අම්මා හරි වෙන්න පුළුවන් තාත්තා හරි සීයා හරි සිහිනෙන් දැකලා මොනවා දෙයක් රික්වෙස්ට් කරනවා. මේ දේ කරන්න නැත්නම් දුකෙන් ඉන්නව මොනවා හරි රික්වෙස්ට් කරන්න කියද්දී Tamanට මොනවා හරි දෙන්න රික්වෙස්ට් කරද්දී කියද්දී බොහෝ වෙලාවට කියනවා ඒ අය උදෙසා දිව්‍ය පූජාවක් පොද කරන්න දෙය නිසා පූජා ඔප්පු කරන්න කියලා ඔයගොල්ලෝ අහලා ඇති. පාන්දුනා කොරින්ති ලිපියේ තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා තුන්වෙනි පරිච්ඡේදයේ 13 15 වගන්ති අතර සඳහන් කරනවා ගින්නෙන් පවිත්‍ර කරනු ලබනවා කියලා. එදිතරව සාහිත්‍යයේ තිබෙනවා පවිත්‍ර කරනු සියලු දෙනාම those who are purified. පවිත්‍ර කරනු සියලු දෙනාම තමයි උන්වහන්සේගේ රාජ්‍යයේ සාමාන්‍යකත්වය ලබන්නේ. එමුණාගේ බයිබල් පාඩක තිබෙනවා මේ හැම දෙයකම කතා කරලා කියන්නේ යම් කිසි ආකාරයක පවිත්‍ර වීමක්. දුක් විඳින ආත්මයන්ට ඒ ආත්මයන් සුද්ධ ස්ථානයෙන් ගැලවිලා ස්වර්ග රාජ්‍යය කරා යන ගමන පිළිබඳව යම් කිසි හැඟීමක් දෙනවා. ඒ සුද්ධ ස්ථානයේ ආත්මයන් උදව් කරන ආකාර පිළිබඳව කරුණු තුනක් කතෝලික සභාව උපදේශක් උගන්වනවා. දිව්‍ය පූජාව තමයි අංක 1. දිව්‍ය පූජාව පුද කිරීම තමයි අංක 1. ඒකට ඉහළ වෙන කිසිවක් නැහැ. 2. ආම්ස් කිරීම. අපේ මලාව සිහිපත් කර ලබා දෙන දන් දී නොවැම්බර් මාසයේ පළවෙනි දවස් 8 ඉන්ටෙලිජන්ස් තිබෙනවා වරක්සල් තිබෙනවා සෙමිටරි එකට ගිහිල්ලා මලා නිසා යාඥා කිරීම දීපන්ලපත් කරලා යාඥා කිරීම ඒ ලැබෙන ඉන්ටෙලිජන්ස් ඔයගලන්ට උද කරන්න පුළුවන් මලා ඇවිදසා ඒ වගේම මනස්ථාපනය වීම ආපුච්චාරණය කිරීම තුලින් මනස්ථාපනය වීම තුලින් ඒ පෙනනස් එයාලා වෙන උද කරන්න පුළුවන් කියලා අපිට උගන්වනවා සිසිතියකේ. දයාව පෙන්වන්න පුළුවන් ස්වාමි වහන්සේගේ ආශිර්වාදය උන්ට දෙන්න පුළුවන් ඒ තුලින් ඔවුන්ව ස්වර්ග රාජ්‍යයට ඉදීමේ කර්තව්‍යයට ඔබට මට උදව් කරන්න පුළුවන්. ශාරීරික පුණ්‍යක් ක්‍රියාත්මක පුණ්‍යක් දෙකේ ආත්මික පුණ්‍යක් තමයි මලාව වෙසා යාඥා ජීවිතුසා
මලා විසයාඥා. එතකොට මේ දිව්‍ය පූජාව තුළින් අපි උදව්පකාර කරනවා ඒ දුක් විඳින ආත්මයට වේදනාව විඳින ආත්මයන්ට සෝමනාංශික නාර්ජී කරා සේවා කරන්න කියලා. ඉතිපන්දා පත්තු කිරීම තුළින් කනස්තිකේ ඉපන්න පත්තු කිරීම තුළින් ඒ ආත්මයන්ට ඒක පෙන්වන්න කරනවා බලාපොරොත්තුවක්. ඒ ඉතිපහන සුළඟේ දෙවිලේ ඉන්න ආකාරයට ආත්මයන් සබල් කර ස්වර්ග රාජ්‍ය කරයන් උත් බලාපොරොත්තුවක්. මලාව උදෙසා විතරද අපි දිව්‍ය පූජා වෙලාවේ මතක් කර යුත්තේ නැහැ. මලාවත් එක්ක ජීවත් වෙලා ඉන්න අපි ගැන අපි මෙනෙහි කරන්නේ අපිට පණිවිඩයක් තියෙනවා කියන එක. බොහෝ වෙලාවට අපි කතා කරලා කියන්නේ ජීවත් වෙනකොට අපේ ජීවිතේ දුකයි වේදනාකාරී මරණය නියතයි කොහොම බොහෝ දේවල් මෙනෙහි කරනවා. හැබැයි මරණය වගේ දේවල් බොහෝ දේවල් මෙනෙහි කරාට අපි මතක තබා යුතු කාරණාවක් තමයි මිය යන්නත් පුජ්‍යලයන්සේ ජීවත් නොවීම. මරණය කියන එක නියත දෙයක්. හැබැයි මැරෙනවා කිය දුකින්ම ජීවත් වීම නෙමෙයි කතෝලික පිටුනපගේ ධර්මය. මරණය තිබෙනවා මරණය සූදානම් වෙන්න ඕන. හැබැයි ඔබට මට ලබා දීලා තිබෙන ජීවිතේ උපරිම අගය ලැබෙන විදියට වගකීමෙන් ජීවත් වෙන්න ඕන. ජීවත්වලා ඉන්නකොට කරන්න පුළුවන් උපරිම සේවාව කිරීම තුළින් සියලු දෙනා අතර ලෙගසි එකක් තබලා යන අතරතුර තමන්ගේ ජීවිතය අනිත්‍යයට අවශ්‍ය අනිත්‍යයට ගැලපෙන ආකාරයට ජීවත් වෙන්න ආරම්භ. අපි ජීවත් වෙලා ඉන්නකොට නොමරන මිනිස්සු වගේ ජීවත් වෙන්නේ නැතුව මතක තබා ගන්න අපිට උන්වහන්සේ හමු වෙන දවසක් තිබෙනවා. අන්න ඒ හමු වෙන දවසේ මම මොනවද අරගෙන යන්නේ? මට මොනවද තියෙන්නේ? දෙවියන් වහන්සේ මට හමු වෙන වෙලාවේ මම මොනවද කරන්නේ කියන්නේ කියන සූදානම් වෙන්නේ. දිව්‍ය පූජා වෙලාවේ මලා විසයාඥා කරනවා වගේ අපේ ජීවිත පිළිවෙල සබාරක් විතර බලලා අපි ආඥා කරනවා. නිතුයි අපි ගැන හිතන්නට ඕන. අන්නේ පිළිවෙලත් එක්ක අපි දිව්‍ය පූජාවේ විශ්වාසයක් සඳහා යොමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළවද පෙරමුණ සියල්ල කරවාදාන සර්වබලධාරී වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. විශ්වාසය කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ උන්වහන්සේ දෙවියන් පිළිවෙල ආලෝකයෙන් ආලෝකද සැලැවිලි සැලැවිලි වහන්සේ ජනිතෝ දෙවියන් වහන්සේ සමග සමගායක උන්වහන්සේ වැඩසිටිනසේක උන්වහන්සේ මගින් සියල්ල බව ලැබේ විනිසකෝසාද අපේ ජනිතෝ සාද උන්වහන්සේ ස්වර්ගයේ සසවදානසේක අවද සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි කටබලවත්වීම සදකමි. උන්වහන්සේ මනුෂ්‍ය අවශ්‍යක උන්වහන්සේ අපෝදේශා පොන්සියෝ පිලාතියටේ කුරුසයෙන් ලැබෙන මරණය වේදනාවේ උපුත්තිපත් කරන ලැබෙසේක සුද්ධ වේවි පරිදි උන්වහන්සේ පුරුදා උත්තරණෝසේක උන්වහන්සේ ස්වර්ගාරෝහණව යන ජීවිතයේ දමස්කසේ වැඩසිටසේක ජීවිත මනුෂ්‍ය විශ්ේ කරන පිණිස උන්වහන්සේ මෛත්‍රියට වැඩවත්සේක උන්වහන්සේගේ රාජ්‍යයේ කෙලවරක් නොමැත්තේ යනන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ නිත්‍යයෙන් වහන්සේ හා පුත්‍රයන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක උන්වහන්සේ දෙවියන් කතා කරසේක අපොස්තලයන්ගේ පැවැත්ම එකම සුද්ධ කතෝලික සභාව විශ්වාස කරමි. පෞද්ගලික සදා එකම මස්තිෂ්ක ප්‍රතිභාව විශ්වාස කරමි. වරුන්ගේ නගරයේ මත ප්‍රවිෂ්ඨ බලාපොරොත්තු වෙමි. ආමේන්. Amen.
ඔවුන් ශුද්ධාත්ම බලයෙන් පුරවා ශුද්ධ වූ සභාව වැඩි වැඩියෙන් දේව වචනය වෙත ලං කර බලය හා ආශිර්වාදය ඔවුන්ට ලැබෙන පිණිසද of Sri Lanka, British Isles and the world with love to God and their neighbours. Your response? Lord, hear our prayers. Pray for the vulnerable and unborn. We pray for the vulnerable and unborn, the disabled and the sick elderly, that they receive care and protection they need. Your response? Lord, hear our prayers. අපි මොහොතක් මෙහාගම විශේෂ ආකාරයෙන් කවුරුවත් යාඥා කරන්න යාඥා නෙයි. අපි පවුලේ ඇසී පස් වෙලා යාඥා කරනකොට කවුරුවත් යාඥා නොකරන අය පිටසක් කියනවා. මේ සියලු දෙනාම සිහිපත් කරමින් මේ මොහොතක් මෙහාගම යාඥා කරනවා. ස්වාමීනි අපගේ නැතිගේ ආදරවන්තයන් සිහිපත් කරමින් ඔවුන්ට වහන්සේගේ විමල කරා පැමිණීමට වහන්සේගේ රාජ්‍ය කරා පැමිණීමට ස්වර්ගයේ දිව්‍ය භෝජනය කරා පැමිණීමට අවශ්‍ය වරම් සතා අප කරන මේ යතුම් යාතිකා කන්නලව දයාවෙන් බාර කරගන්න. වහන්සේ ඔවුන්ට අපගේ දිව්‍ය පූජාව යනුපස්සේ දයාව දක්වා වහන්සේගේ රාජ්‍යයට ගෙන්වා ගන්න. मीरा स्वामी पर यीशु कृष्ण वहां से खुद सामने आपसे लगेगा
අපේ සෑදුනේ මේ පාමුර අපදේශා අප සමිදානන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් පෙරුදරියක් බවට පත්වනු සඳහාය. මහන්සේසේ කැමැත්තෙන් යුත් ප්‍රාර්ථිතම් පවරා දෙමින් කූපේ රැගෙන හිටපු දුනේ කඩා සිටිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සෑම මෙන්ගෙන අනුභව කරන්නේ මා නිසාදයක් මේ උපදේශා පවරා දෙනු ලබන මාගේ ශරීරය. शिवरात्रि भोजन अनुभव कर पासु उन्वහන්සේ කුසලානේද රැගෙන තුති පුදා සුතිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සෑම මෙන්ගෙන පානය කරන්න. මාක්නිසාදයක් මේ අභිනව පූජා අනන්ත වූ ගිවිසුමේ මාගේ රුධිර කුසලයි. පව් කමාව සඳහා බුදෙසාද බොහෝ දෙනා උදෙසාද ඒ වගුරු ලබන්නේ. මාසේ කිරීම පිණිස මේ සිදු කරන්න. विश्वास करना देहात प्रकाश करम संविधाननी वහන්සේ පිටවන්නට वහන්සේගේ මරණය ප්‍රකාශ කරමු वහන්සේගේ උත්ථානයේ සාක්ෂි දරමු. එයින් සංවිධානයේ වහන්සේගේ මරණයේද උත්ථානයේද ස්මරණය පරිස්මරණය කරමින් ජීවදායක පූපේද ගැලුම්දායක කුසලානයේ අපි වහන්සේට පුද කරමු. වහන්සේ හමුවේ සිටිමින් ඔබ වහන්සේට සේවා පුද කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට සුදුසු වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිර සහභාගී වන්නා වූ අපසම් සුදත්න වහන්සේ විසින් එක්සත් කරන ලබන සභාවලට වාඩි සිටිමු. සංවිධානයේ මුළුමේ පැදර පාන වහන්සේගේ ශාන්ත සභාව සිහි කරගන්න. 14 වෙනි ලියවන කවිගේ සුදෝත්ම පියාණන් වින්ස්ටන් නිකල්ස් නමගේ අග්‍රාධ ගුරුතුමාණන් සකල පූජක ශ්‍රී සමග අද දින වේලාවේ හා සම්බන්ධ වන වහන්සේගේ සියලුම ක්‍රීතක වහන්සේගේ දයාවෙන් පරිපූර්ණ වන්නට සලස්වන අපි විශේෂ ආකාරයෙන් අපේ පවුල් වල අපාදරයෙන් ගියාව සියලු දෙනාම සේපත් කළ විශේෂ ආකාරයෙන් ආත්මන අවස්ථාව දෙවියන්ගේ නිසා ඔබේ ආදරවන්තයන් සේපත් කරලා දිවි පූජා කරමින් යාඥා කරන්නේ සියලු දෙනාට මොක්ෂානම දෙන්න නිත්‍ය ආලෝකය ලැබෙන්නට නිත්‍ය සාන්තත්වය ලැබෙන්න කියලා නිහඬව දෙවියන්ගේ සමග අටයාඥා කරනවා. මෙලොවින් වහන්සේ වෙත කඳවාගත් අපගේ ආදර දෙමාපියන් යාළු මිත්‍රාදීන් බාහිර ස්වාම පුරුෂයා දරුවන් සහෝදර සහෝදරයන් අපගේ සියලුම සහෝදර සහෝදරයන් වහන්සේගේ දයාව තුල සීතලන වහන්සේගේ පුත්‍රයන්ගේ ශ්‍රී මරණයට සහභාගී වූ වහන්සේගේ උත්ථානයේ මහිමයට සහභාගී වීමට වරම් දුන මැන. උත්ථානයේ අපේක්ෂාව තුල සතතුන් අපගේ සහෝදර සහෝදරියන් වහන්සේගේ අනුකම්පාව කෙරේ විශ්වාසය ඇතිව නැසුනායි කුසියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රී වදනදලේ ආලෝකයට තෝන් පිළිගත් අප සියල්ලන්ට අනුකම්පා කරමු. භාග්‍යවත් දේව මාතාවන් වනාති භාග්‍යවත් නිත්‍ය කල්යාණවන්ත තුමියගේ බුදු සුද්ධවත් පතිපුරුෂ යුසේ මුනිතුමන්ද භාග්‍ය අපෝස්තලවරුන්ද සුද්ධ යුසේ වාස් මුනිතුමන්ද සමකාලී වහන්සේ ප්‍රශංසාවගෙන සියලුම සුද්ධවන්තයන්ද සමග සදාකාලික ජීවනයේ සහභාගී වීමට අප සුදුසුන් කරන තදෝන් හා සමග වහන්සේ ප්‍රශංසා කිරීම
වහන්සේගේ මහිමවර්ණනා කිරීම. වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන්නා. අපි ත්‍රිත්වයක දෙවියන් ප්‍රමුඛ දුන්දී නමස්කාර කරමු. වහන්සේ මගින් වහන්සේ සමග වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණන් කිලාපන වහන්සේලා සමග එකඩසන වහන්සේ සකල ගෞරවය මහිමය සදහටම ආත්මේවා. සංවිධානයේ සිරහපතින් අප මුදා ගන්නා මිත්‍රගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන විට අපි ආනන්දවා සිටිනවා. ඒ වහන්සේ කරුණාවල පිටලබදතුන ස්වාමීන් වහන්සේ කරදරේ සුරක්ෂිත වී අපේ දරුවන් කරවානන්දන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍ය අපේක්ෂාවෙන් අපි වෙසෙන්නේ. सामने अब सामने दबाया में मागे सामने अब तक सुखी स्वाद के समता बदल जीवामान में सुखी स्वामी वहां से आपके पाप पैर का वहां से सभा उठा का वहां से भी मैं कहना चाहता हूं सभा बता दान की तरह सामने सामग्री दान कर मैंने वहां से सादा खत्म दर्शन से आपके काम करने से आमीन वहां से की सामने अब सामग्री तरफ पावती बा අපේ කෙනෙක්නාට වහන්සේගේ සාමය පතමු ඔබට සමාදානය වේවා. ලෝයේ පවර්ණ දේවදු පොතකයන්නි ලෝයේ පවර්ණ දේවදු පොතකයන්නි ලෝයේ පවර්ණ දේවදු පොතකයන්නි මෙන්න දේවදු පොතකයන්ෝ මෙන්න ලෝයේ පවර්ණ කරන වහන්සේ වහන්සේගේ භෝජනයේ ආරාධනා ලද්දු භාග්‍යවන්තයෙක් සම්මානනීය වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ජේසුස් සමිඳුනි මගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. Niggas
මා වෙත පැමිණෙන්නා මම කිසිසේ බැහැර නොකරමි. යාඥා කරමු. සදාතර දෙවි ස්වාමීන් ජීවදායක ප්‍රසාද නිදානයෙන් පෝෂණය වූ අපි වහන්සේට තුති පුදමින් මෙසේ ආයදිමු. අපගේ අතරින් මලාව ඇසීපත් කරමින් අපගේ සොයුරියන් වෙනුවෙන් මේ දිව්‍ය අභිලාෂය අනුභවයෙන් වහන්සේගේ ගිවිසුම් කොටස් කරුවෙක් වන්නට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයේ සාමීන ආනන්දයක් දකින්නට අපගේ සහෝදර සහෝදරයන්ට අපගේ ආදරවන්තයන්ට අපගේ නැසීගයන්ට භාග්‍ය වරම උදා වේවා. මෙහි අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සර්වදාරි ජීවමා දිව්‍යමන පියානෝද පුත්‍රයානෝද දහත්මයාන ඔබ සැම ආශිර්වාද කරනසේක්වා. ආමේන්. යන්න සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. No